කවදා හරි දවසක අපි දෙන්නට මැරෙන්න වෙන්නේ මුහුද මැද්දේ තමයි මිස්. මට මේ මුහුද අලුත් නෑ. බෝට්ටුවේ අඩිය මුහුද රැල්ල කපාගෙන ඉස්සරහට යද්දි ලස්සනයි තමයි. හැබැයි හැමදාම මුහුදේ කිවසන්නේ නෑ. කොයි වෙලාවක හරි බෝට්ටු උස්සලානේ පැත්ත ගන්න. මන් දියුණට වෙච්ච එකෙක් මිස්. කවදා හරි දවසක මුහුද මාව දීමට අරන් ගිහලා අතහැරලා දායි. එදාට එක බල්ලෙක් නැති වෙයි අපි බේර ගන්න. කවුරු හිටියත් නැතත් අපි කවදා හරි මැරෙනවා. ඇයි මැරෙන්නේ බයද? සමහරු ජීවත් වෙලා ඉන්නවා වගේ පෙන්වුවට ඇතුලෙන් මැරි මැරි ජීවත් වෙන්නේ. මට ඕනේ මැරෙනකන් ජීවත් වෙන්න. මේ බෝට්ටු දිගටම පදින්න. ආයිබෝවන් යාළුවනේ, අද අපි ඇවිල්ලා ඉන්නේ සුපිරි ෆිල්ම් එකක් බලන්න. මේ ෆිල්ම් එක ආයු. චත්‍ර වීරමන්ගේ ආයු ඔක්තෝබර් මාසයේ රිදී තිරයට එනවා. චත්‍ර වීරමන්ගේ ආයු චිත්‍රපටය අවුරුදු 7කින් පස්සේ ඔන්න ෆයිනලි ලංකාවේ ඔබ හැමෝටම බලන්න chance එක ලැබෙනවා. ඔක්තෝබර් 2 වෙනිදා රිලීස් වෙනවා. අද මාධ්‍ය දර්ශනයේ තිබ්බා. අවුරුදු 7කට කලින් රූපගත කරපු චිත්‍රපටයක් බැලුවෙන් පස්සේ ලොකු ආඩම්බරයක් ලොකු සතුටක් දැනෙනවා. මේක මගේ ජීවිතේ මම හිතන්නේ සම්බන්ධ වෙච්ච නිර්මාණ ඔක්කොම ලස්සනම විශේෂිතම සිනමා නිර්මාණයක් ආයු කියන්නේ. මියුසික් අතින් බැලුවත්, ස්ටෝරි එක අතින් බැලුවත්, රංගනය අතින් බැලුවත්, කැමරා අතින් බැලුවත් හැම පැත්තෙම අංග සම්පූර්ණ නිර්මාණයක්. ජගත් මනුවර්ණ එයාගේ ජීවිතේ මම විශ්වාස කරන විදිහට හොඳම චරිතය නිරූපණය කරනවා මේ ආයු චිත්‍රපටයේ. සැන්ඩ්‍රා මැක් ප්‍රධාන චරිතය නිරූපණය කරන නිලිය ඔයගොල්ලෝ මීට කලින් දැකලා නැහැ. හැබැයි ඔයගොල්ලන්ට සැන්ඩ්‍රා මැක් ගැන අනිවාර්යෙන් ආදරයක් හිතේ මේක බලපුවම ඇවිල්ලා බලන්න. මම කියනවාට ඇවිල්ලා බලන්න. ඔයගොල්ලන්ගේ ජීවිතේ බලපු ලස්සනම නිර්මාණයක් වෙයි. ආයු කියන්නේ ඔක්තෝබර් 2 වෙනිදා ඉඳන් ලංකාව පුරා සිනමා ශාලාවල. මෙම සිනමා පටයට රංගනයෙන් දායක වන්නේ ජගත් මනුවන්න සහ අශාන්ඩා ඇස්වී. සැන්ඩාත් මේකින් රංගනයෙන් දායක වෙනවා. මගේ නම සැන්ඩ්‍රා මැක්. මම ආයු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ නිශ්මීගේ චරිතයට පනපෝනවා. මේක මගේ පළවෙනි චිත්‍රපටය. මම රඟපාන්නේ ප්‍රවීණයන් එක්ක මේකේ. ඒක ලොකු මගේ ලොකු අභියෝගයක් වුණා මට. හැබැයි මොහොතකටවත් ඒගොල්ලෝ මට අලුතෙන් ආපු නිලියක් කියලා සැලකුවේ නෑ. ඒගොල්ලන්ගේ ප්‍රොෆෙෂනල් එක නිසා මට මේකට වඩාත් හොඳට මම හිතන්නේ චරිතවල නපවන්න පුළුවන් වුණා. ආයු කියන්නේ මම හිතන්නේ අපි අවුරුදු 4-5ක විතර ඉඳන් නිර්මාණය කළා එලි දක්වන්න බලාපොරොත්තු වෙන චිත්‍රපටයක්. මට තිබ්බ අභියෝගය තමයි අතරම මනසට කණ්ඩායමට කොහොමද මේ ආයුගේ කතා වෙන පරිస్థితిයත් එක්ක ඒකේ කතා වෙන මිනිස් සම්බන්ධකම් ගැන මනෝභාවයන් ගැන හරි සරල විදියට අපි ප්‍රේක්ෂකයන් අතර ගෙනියන්නේ කියන එක. මොකද මේකේ එන කාන්තාවගේ චරිතයක් වඩා තමයි චිත්‍රපටයේ පුරාවටම අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. මේ නිශ්මී කියන චරිතය එක තැනකදී හරි අවිනිශ්චිත විදියට හරි හම්බ විදියට එයාගේ ජීවිතය සම්පූර්ණ කරකට දානවා. ඒකත් එක්ක ඒ තත්ත්වයක් එක්ක එයා ඒ මුණ දීලා ඉදිරියට යන හැටි චිත්‍රපටයේ පුරාවටම අපි ළඟට පෙන්නනවා. ඒ පෙනෙන කාලය ඇතුලේ කොහොමද මේ ස්ට්‍රගල් එක ජය ගන්න එතනින් එයාට හම් වෙනවා සචින් කියලා බීච් බොයි කෙනෙක්. නමුත් මේ ආයු කියන පුතා දියණිය මේ තුන්දෙනා අතරම එතනින් එහාට ජර්නි එකට
ගවේෂණයක යෙදෙනවා. ඒ ගවේෂණය ඇතුළ තමයි ජීවිතයේ අරුත හරය මොකක්ද කියන එක මේගොල්ලෝ වටහා ගන්න. ඉතින් ඒ වගේ හරි බැඳීම් එක්ක ආදරය එක්ක බැඳිච්ච කතාවක් කියන්න පුළුවන්. ඔව් මේකේ ප්‍රධාන නිලියගේ චරිතයට පනපවන්නේ සැන්ඩ්‍රා මැක්. ඉතින් හද සචින් කියන බීච් බොයිට පනපවන්නේ මේ ජගත් මනෝහර්. සැන්ඩ්‍රා මැක්ගේ සැමියට ඉන්නේ අශාන් ජයස්. ඉතින් එහාට සැන්ඩ්‍රාගේ අම්මට ඉන්නවා මාලි ෆොන්සේකා පැතිරිය. ඉතින් එහාට මම හිතන්නේ ලොකු කරුණලි කැරක්ටර් ඉන්නවා. ඒතකොට ප්‍රියන්ත සිරිකුමාර, ඊපස්සේ නලින් ලුසේනා, ඊපස්සේ අපි සුපර් චරිත වලට කරනවා තුමිදු දොඩත්තන්. ඒ වගේ ගොඩක් ඉන්නවා. පත් කරලා ගන්නවා. තසුන් පතර. ඔව් ආයු චිත්‍රපටය අපි දිවෙන පුරා සිනමා ශාලාවල එලි දක්වනවා ඔක්තෝබර් 2 වෙනිදා. ඔක්තෝබර් 2 වෙනිදා පස්සේ අපේ ප්‍රේක්ෂකයන්ට සිනමා ශාලාවල ගිහිල්ලා චිත්‍රපටය නරඹන්න පුළුවන්. මම හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටය නරඹන්න. ඔයගොල්ලන්ගේ අදහස් අපිත් එක්ක බෙදා හදාගන්න. පියන්ත සිරිකුමාර, මාලනී ෆොන්සේකා, නලින් සමනලි ෆොන්සේක ඇතුළු තවත් නල්නිලියන් රැසක් මේක රංගනයෙන් එක් වෙනවා. තිරගත කරන්නට පෙර ලොව පුරා ජාතියන්තර සිනමා උළැල් රැසක් නියෝජනය කරමින් විදෙස් සම්මානවලට පවා පාත්‍ර වෙන්නට මේ සිනමා පටයට හැකි වුණා. ආයු සිනමා පටය ඔක්තෝබර් 2 වෙනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ කරනවා.